ආයිබෝවන් සිංහලක්න හිමියනි ඔබගේ සිතුම් පැතුම් සාර්ථක වන සියලු අපල උපද්‍රව දුරුවන සාර්ථක අප්‍රේල් මාසයක් වේවා යන ප්‍රාර්ථනය සමග අපි විමසා බලමු. අප්‍රේල් මාසයේ ග්‍රහ ගෝචර ගමන අනුව ග්‍රහයන් පිහිටා ඇති ආකාරය සිංහ ලග්න හිමි ඔබගේ සිංහ ලග්න හිමියනි ඔබගේ ලග්න කොටුවේ ග්‍රහයන් නොමැත. දෙවනි රාශියේ කේතු ග්‍රහයාද 3 4 5 යන 6 7 යන කොටුවල ග්‍රහයන් නොමැත. අටවැන්නේ ශනි රාහු සිකුරු බුධ රවි යන ග්‍රහයන් තැන්පත්වද. දහවැන්නේ ගුරු චන්ද්‍ර යන ග්‍රහයන්ද 11 වන්නේ කුජ ග්‍රහතුමාද තැන්පත්ව සිටගෙන ආරම්භ වන අප්‍රේල් මාසය සිංහ ලග්න හිමියන්ට ඔබගේ ගමන් මගට කොමන ආකාරයෙන් බලපායිද යන්න පිළිබඳව අපි විමසා බලමු. අවුරුදු 30කට පසු සිංහ ලග්න හිමි ඔබට පැමිණෙන්නා වූ අෂ්ටම ඒ රාෂ්ටක තත්වයට මුහුණ දෙන කාලවකවානුවයි මේ ගෙවී යන්නේ. මේ අවුරුදු දෙකමාරක කාලය සිංහ ලග්නයේ ඔබට තාඩන පීඩන මැද ඊටාම අපහසුයෙන් නොඑක් ආකාරයේ දුක් කරදර වලට මුහුණ දීමට සිදු වෙමින් යම් යම් අවස්ථාවල පාඩු ලැබීම් නීතිමය ගැටලු සහ රෝගාබාධ වලට සහ නොඑක් අපහසුතා වලට මුහුණ දීමට සිදුවන බවද්ද දකින්න ලැබෙන කාලයක්. මානසික පීඩාකාරී ප්‍රශ්න ගැටලුද ඇතිවනවා. නමුත් මතක තබා ගන්න ඔබගේ උප්පත්ති කේන්දරයේ පවතිනා වූ ග්‍රහයන්ගේ බල දුබලතාවය අනුව කෙනාගෙන් කෙනාට මෙම తත්වය යහපත අයහපත අඩු වැඩි වෙන බවත් තමාට අසාර්ථකයයි කියන කාලයේ සාර්ථක වීම හැකියාවක් පවතින ග්‍රහ දශාගත කරන අයද සිටිය හැකි බව මතක තබා ගන්න. ඒ වගේම සිංහ ලග්න හිමියනි ඔබට මෙම අෂ්ටම ඒ රාෂ්ටකය පිළිබඳව විස්තර මා ඉදිරියේදී ලබා දෙන්නම්. ඒට ප්‍රථම අපි අප්‍රේල් මාසයේ ලග්න පලාඵලය විමසීමක් කර බලමු. විශේෂයෙන් තමා ගැන සඳහන් කිරීමේදී සිංහ ලග්න හිමියන්ගේ මෙම කාලයේ දකින්න ලැබෙන තත්ත්වයන් නම් වෙනදාට වඩා තරහ යන සුළු ගතියක් වගේම සමාජයේ මුහුණ දීම් තත්ත්වයන් වල නම් තරඟකාරීව අන් අය සමග ගැටීමේදී යම් කිසි ආකාරයක පසුබහිනා විලාසයක් පවත්වාගෙන යන අවස්ථා දකින්න ලැබෙනවා. ඒ වගේම ඔබ යම් කිසි ආකාරයක දේශපාලන කටයුතු වල වගේ එහෙම නැත්නම් සමාජයේ කැපී පෙනෙන ආකාරයේ යම් ආකාරයක රැකියාවන් වල නැත්නම් විධායක ශ්‍රේණියේ රැකියාවක නැත්නම් යම් කිසි ආකාරයක කතිකත්වයක් දරන නැත්නම් ප්‍රධාන ප්‍රභූවරයෙකු හෝ ජන සමාජය සමග ගැටීමෙන් කටයුතු කරන පුද්ගලයෙකු නම් තරමත් සැලකිලිමත් වන්න අනතුරුදායක තත්ත්වයන් ඔබගේ කට නිසා යම් යම් ආකාරයේ පාඩු ලබන තත්ත්වයන් ඇතිවීමට හැකියාවක් පවතින අවස්ථා පැමිණිය හැකි නිසා ඔබගේ කතිකත්වය මෙම කාලයේදී තරමක ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයන් උදා කර ගැනීමේ හැකියාවක් පවතිනවා. කට ප්‍රවේශම් කරගෙන කටයුතු කිරීමට සිංහ ලග්න හිමියන් විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒ වගේම ඔබ ව්‍යාපාර ශාස්ත්‍රවල ඉදී සිටියත් එය එසේම බලපානවා. රැකියා ස්ථානවලදී පවා ඔබ කරන කටයුතු වලදී ප්‍රධානීන් සමග ගැටුම් ඇති කර ගැනීමට නොගොස් ඔබට ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවොත් තරමක පසුපාදයට ගොස් එය ගැන විමසිල්ලෙන් ඔබට පාඩු සිදුවන අවස්ථාද පැමිණිය හැකි. නමුත් ඔබ යම් ආකාරයක ඝර්ෂණයක් ඇති කර ගැනීමට පෙර එම පාඩුව තමා විසින් විඳගෙන පසුපාදයට යාම මගින් ඔබට ඉදිරියේහි සාර්ථකත්වයේ විඳීමට හැකියාව ලැබෙන්නේ නැතිනම් ඔබ ඔවුන් සමග ගැටුමක් ඇති කරගතොත් එහි පාඩුව ඊට වඩා ප්‍රබල විය හැකියි. සමහර අවස්ථාවලදී ඔබ විසින් ඇති කරගන්නා ප්‍රශ්න ගැටලු නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත් වීමට ගොස් නැත්නම් වෙනත් අය විසින් කරන ලද සොරකමකට නැත්නම් යම් ආකාරයක මුදල් වංචාවක් වගේ වංචනික කටයුත්තක් සඳහා ඔබ එතන ස්ථානයේ සිට හෝ
ඒට සම්බන්ධ නොවුනත් ඒට සම්බන්ධයි කියා හෝ ඔබගේ උට පැවන නගින ප්‍රශ්න ගැටලු මත ඔබගේ රැකියාවට ප්‍රශ්න ගැටලු මතුවීමේ හැකියාව පවතින අවස්ථා මතුවිය හැකියි. ඒ නිසා ප්‍රශ්න ගැටලුව ඇතිවන අවස්ථා පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වමින් කටයුතු කරන්න. ඒ වගේම මතක තබා ගන්න සිංහ ලග්න හිමි ඔබ රවි මහ දසාවේ රාහු අන්තර් දසාව වගේ ගත කරන අය සිටිනවා නම් ඊටමත් අසුබ තත්වයන් සිදුවීමේ හැකියාව පවතී. යම් ආකාරයක ඔබගේ ඥාති පාර්ශවයන් වල මරණයක් වගේ දේවල් සිදුවීමේ හැකියාව වගේම ඔබ කරන කටයුතු වලින් පාඩු ලබන අවස්ථා, නීතිමය ගැටලු ඇති වෙන අවස්ථා, ඔබ පවසන වචන පවා මිනිසුන් විසින් පිළි නොගන්නා තත්ත්වයන් පැමිණීමේ අවස්ථාවක් පවතී. ඒ වගේම තමයි ඔබ ශනි මදසාවේ ශනි අන්තර්දසාව ගත කරන අයෙකු නම් එහිද යම් ආකාරයක මෙවන් තත්ත්වයන් උදා වීමේ හැකියාවක් පවතී. ඒ ගැනද මදස් සැලකිලිමත් වන්න. ඔබ එම දසා ගත කරන අයෙකු නම් ඔබ නිතරම එය ගැන සැලකිල්ලෙන් කටයුතු කිරීම මගින් එවන් ප්‍රශ්න ගැටලු ඇති කර ගැනීම ඇතිවීමේ හැකියාව නැති කර ගැනීමට හැකියාවක් ඇත. එය ගැනම තමා සැලකිලිමත් වන්න. නමුත් රැකියාවේ තිබෙන විශේෂත්වයන් නම් ඔබට යම් ආකාරයක වෙනදාට වඩා මහන්සි වී රැකියාව කිරීමට එහෙම නැත්නම් ඔබට පැමිණෙනා වූ තාඩන පීඩනයන් වළක්වාගෙන කටයුතු කිරීමට හැකියාවක් පවතින අවස්ථා මෙම කාලයේ දකින්න ලැබෙනවා. ඔබ තරමක් තුරට බුද්ධිය මෙහෙවා කටයුතු කිරීමට උත්සාහ ගන්න. ඔබ ඔබගේ බුද්ධියෙන් විමසා බලා තමා වෙත පැවරෙන රාජකාරියක් කිරීමේදී හෝ එය කල් වේලාගෙන හෝ නිවැරදි ආකාරයට සාර්ථක වන ආකාරයට නිතරම එය නිවැරදිව කරගෙන යාමට මතක තබා ගන්න. ඔබට ලැබෙන කාලයේ නිසියාකාරව කළමනාකාරීත්වයෙන් කටයුතු කරන්න. වැඩ රාජකාරිය ඔබට ලැබෙන දේවල් අතුපස වීමේ හැකියාව පවතින නිසා පසු නොවන ආකාරයට කටයුතු කිරීමට ඔබ නිතරම මතක තබා ගන්න. එය එසේම තමයි ව්‍යාපාරවල යෙදී සිටින අයට මෙම කාලයේ පාඩු ලැබීමේ යම්කිසි හැකියාවක් පවතී. ඔබ යම් ආකාරයකට පසුපසට ඇදෙන නැද ඔබ ගෙනෙන බඩු ප්‍රමාණය වද විකිණුවද ඔබට එයින් ලැබීමට තිබුණු ලාභය අතර නිසි ආකාරව නොලැබෙන තත්ත්වයන් උද්ගත විය හැකියි. ඒ ගැන මද සැලකිලිමත් වන්න. ඔබට අතට මුදලක් ලැබුණොත් ඒ මුදල නිසි ආකාරව නැවත තමාට ඒ බඩු බාහිර ආදී ගෙනීමට යොමු කිරීමට අපහසු වන තත්ත්වයන්, ඒ මුදල් අපතේ යන තත්ත්වයන් වගේ දේවල් ඇති විය හැකියි. මෙම කාල වකවානුවේදී මතක තබා ගත යුතුයි ඔබ යම් ආකාරයක වෙළඳාම් කරන්නේ නරක වන එහෙම නැත්නම් කල් තබා ගැනීමට නොහැකි වන ආකාරයේ බඩු බාහිර ආදී නම් එම වෙළඳුන් විශේෂයෙන් සැලකිලිමත් වන්න. කලට ඔබින මෙම කාලයට අවශ්‍ය කරන ආකාරයට සොයා බලා අවශ්‍ය බඩු බාහිර ආදී පමණක් ගෙනීමට නැතිනම් ඔබට නොසිතූ ආකාරයට පාඩු ලැබීමේ අවස්ථා ඇතිවීමේ හැකියාවක් පවතින නිසා ව්‍යාපාර ශාස්ත්‍රයේ ඔබට යම් ආකාරයක ප්‍රගමනයක් පැවතුනත් ඔබ පවතිනා වූ තත්ත්වය ගැන නිතරම විමසිල්ලෙන් කටයුතු කිරීමට මතක තබා ගන්න. ඔබට මෙම කාලේ පවතිනා වූ ග්‍රහ තත්ත්වය මත විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වන්න. නමුත් ඔබට මෙම කාල වකවානුවේදී යම් ආකාරයක අධ්‍යාපන ශාස්ත්‍රයන් වල නැත්නම් යම් ආකාරයක උපදේශන සේවාන් හෝ යම් ආකාර විධායක ශ්‍රේණිගතව රැකියාවල යෙදී සිටින අයට ප්‍රශ්න ගැටලු මතුවත් ඒවා निराකරණය කරගෙන නිසි ගමනක් යෑමේ හැකියාව පවතින බවද මතක තබාගෙන කටයුතු කරන්න. ඔබ කරන සෑම කටයුත්තකදී මතක තබා ගත යුත්තේ තමාට පැවරෙන රාජකාරිය නිසියාකාරව කිරීමට එයට අවශ්‍ය කරන කාල වේලාව ලබාගෙන නිසි අධ්‍යයනයකින් යුතුව කටයුතු කිරීම අතපසු වීමේ තත්ත්වයන් තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. මේ තත්ත්වයන් වළක්වා ගැනීමට ඔබ නිතරම මතක තබා ගන්න. ඒ ව්‍යාපාරයේ එසේ කරොත් ඔබට ප්‍රශ්න ගැටලුවෙන් තොරව සාර්ථක කරගැනීමේ හැකියාව පවතී. යම් ආකාරයක ඔබට ව්‍යාපාර ගැන නොඑක ආකාරයේ අදහස් පැමිණෙනවා. ඒ නැවැත්වීමට, ඒ වසා දැමීමට නැත්නම් ඒ ඉවත් කර ගැනීමට වෙනත් ස්ථානයකට ගොස් කිරීමට වගේ දේවල් සිටිය හැකියි. එසේ කළ යුත්තේ නැහැ. කෙසේ හෝ මෙම කාලවකවානුවේදී මෙම අවුරුදු 2මාරක කාලවකවානුව මෙය රැක ගැනීමට ඔබ උත්සුක වන්න. හවුල් ව්‍යාපාර වගේ ආරම්භ කිරීමට බලාපොරොත්තු සිටි පුද්ගලයන් සිටිනම් එසේ කිරීමෙන් වළකින්න. මෙම කාලය තුළදී ඔබ විසින් ආරම්භ කරනු ලබන හවුල් ව්‍යාපාර වලින් පාඩු සිදුවීමට ඇති හැකියාව වැඩි හේයින්.
ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වූ සිටි පුද්ගලයන් සිටින නම් මේට පෙර විදේශගත වූ අයට නම් සාර්ථක වීම විශේෂ හැකියාව පවතී. මෙම කාලයේදී විදේශගත වීම ගැන නම් මදස් සැලකිලිමත් වන්න. ඔබට විදේශගත වීමේදී ගැටලු රාශියකට මුහුණ දීමට හැකියාව ඇත. යම් ආකාරයක රැවටීම් වලට ලක්වීමට ඔබට විදේශගත වෙන්න නොහැකි වීමට නම් විදේශගත වුවත් ඔබ ඒ රටවල් වලද රැවටීම් වලට ලක්වීමට ඔබට අයිති මුදල් සහ ඔබට ඔබ සතු සියලු දේවල් පාඩු ලබන තත්ත්වයන් වලට පත්වීමේ හැකියාව පවතින බව මතක තබා ගන්න. එනිසා විදේශගත වීමේදී ඔබ නිතර සැලකිලිමත් වන්න. ඊට අමතරව ඔබ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වන්නේ නම් එහිද සැලකිල්ලක් දක්වන්න. ඔබට විදේශගත වී රැකියාවක් කිරීමට ඔබට විදේශයන්හි සේවාවේ නියුතු වී මුදල් ලැබීමට හෝ විදේශ රටක ජීවත් වීමේ හැකියාව පවතීද? එසේ නොමැතිනම් ඔබට එසේ කිරීමට අපහසුද? ඔබගේ උප්පත්ති ජනන කේන්ද්‍රය අනුව නිසි පරීක්ෂාවකින් තොරව විදේශගත වීමකින් වළකින්න. මෙම කාලයේ විදේශගත වන සිංහලක් නැමියන් විශේෂ විමර්ශනයකින් යුතුව කටයුතු කිරීම යහපත්. නැතිනම් ප්‍රශ්න ගැටලු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින නිසා විදේශගත වන අයට. ඒ වගේම ධනය අතින් මේ කාලයේදී ධනහානි තත්ත්වය තරමක් වැඩි. ඔබට ලැබෙන්නා වූ මුදලට වඩා වැඩි මුදලක් වියහියදම් වන කාලවකවානුවක්. ඔබ නිතරම තමාට ලැබෙන මුදල අර පරිස්සමෙන් නිසියාකාරව තමාට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය පමණක් ලබාගෙන කටයුතු කිරීමටද ඔබ යම් ආකාරයක මුදල් පරිහරණය වෙනදාට වඩා අඩු කිරීමටද කඩේකට ගියත් ඔබ බඩුවක් ගන්න විශේෂයෙන් මාකට් එකට වගේ යනවා නම් අවශ්‍ය කරන බඩු ටික ලියාගෙන එම බඩු වලට යම් ආකාරයක දල සටහනක් යොදාගෙන එම දල සටහනකට අනුව ඔබට වියහියදම් වන ප්‍රමාණය පමණක් වියහියදම් කිරීම නැත්නම් දුටු පමණින් දුටු දේ මිලදී ගැනීම මගින් ඔබගේ මුදල් අයතු ලෙස වියහියදම් වීමේ හැකියාව පවතින නිසා එය ගැන මදක් වෙනදාට වඩා සැලකිල්ලක් දක්වන්න. එවිට ඔබට ධන හානියෙන් තරමක් වලට වළක්වා ගැනීමේ හැකියාවක් පවතී. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේ යෙදී සිටින අයට නම් යහපත් තත්ත්වයක් පෙන්ති ඉගෙනීම් කටයුතු වලට වෙනදාට වඩා බාධක පැමිණෙත් එම බාධකයන් ජය ගන්නා තත්ත්වයක් ඉදිරියට යෑමේ හැකියාව පවතින තත්ත්වයක් පෙන තිබේ. අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ රැකියාවල නියුතු අයටද මෙම කාලයේදී වෙනදා තරම් අපහසුතාවකින් තොරව කටයුතු කරගෙන යාමේ හැකියාවක් පවතී. එය ගැන මදස් සැලකිල්ලෙන් කටයුතු කරන්න අධ්‍යාපන ශාස්ත්‍රයේ සිටින අය. ඒ වගේම විභාග වලට පෙනී සිටින පුද්ගලයන්ටද මෙම කාලයේ සාර්ථකත්වයක් වෙනදාට වඩා දකින්න ලැබේ. ඉදිරියට යීමේ හැකියාවක් ඇත. විභාග මගින් ජයග්‍රහණය කිරීමේ විශේෂ හැකියාවක් පවතින කාලයක්. මෙතෙක් කල නොපැවතුණු ආකාරයේ සාර්ථකත්වයක් ලැබේ. නමුත් එය වෙනුවෙන් වෙනදාට වඩා විශේෂ වෙහෙස මහන්සියක් සිදු කිරීමට සිදුවේ. නිතරම එය වෙනුවෙන් කැපවී කටයුතු කරන පුද්ගලයන්ට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ විශේෂ හැකියාවක් පවතින කාලයකට අධ්‍යාපන ශාස්ත්‍රයේ දිස්ත්‍රික්කයට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම විවාහ ජීවිතයට ඇතුළත් වීමට බලාපොරොත්තු සිටියා නම් වයස පිළිබඳව විමසා බලා වයස වැඩි අය පමණක් නිසියාකාරව තම දෙදෙනාගේ කේන්දර නිසි පරීක්ෂාවකින් පසුව විවාහයට ඇතුළත් වීමට මතක තබා ගන්න. නැත්නම් මෙම කාලයේ විවාහ වීමට ඉතාම යහපත්ය කිය නොහැක තරමක ප්‍රශ්න ගැටලු ඇතිවීමේ හැකියාව පවතින නිසා නිසි පිළිවෙත් අනුගමනය කරමින් තමාට අවශ්‍ය කරන ආකාරයට සියලුම গুপ্ত විද්‍යා කටයුතු මගින් නැත්නම් ඔබට යම් ආකාරයක ග්‍රහඵල ග්‍රහ දෝෂයන් පවතින නම් ඒවා निराකරණය කරගෙන ඒවා निराකරණයට අවශ්‍ය කරන ක්‍රමවේදයන් අනුගමනය කරමින් විවාහ ජීවිතයට පිවිසීම වැදගත්. නැතිනම් ප්‍රශ්න ගැටලු ඇතිවීමේ විශේෂ හැකියාවක් විශේෂ ප්‍රශ්න ඇතිවීමට සිදුවිය හැකියි. දෙදෙනා අතර වෙන්වීම සිදු නොවන ආකාරයට යහපත් ආකාරයට විවාහයන් සිදු කර ගැනීමට සිංහලක්න හිමියන් උත්සුක විය යුතුයි. නැතිනම් මේ ප්‍රශ්නකාරී තත්ත්වයන් පවතින නිසා. ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවයන් වලද මෙම කාලවකවානුවේදී යම් කිසි ආකාරයක රැවටීම් ව්‍යාකූල ප්‍රශ්න ගැටලු සහිත තත්ත්වයන් නැතිවීමේ හැකියාව පවතින නිසා එය ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම රෝග පීඩා වශයෙන් සඳහන් කිරීමේදී මෙම කාලයේදී ඔබට නොයෙකුත් රෝගී තත්ත්වයන් නැතිවීමේ හැකියාව
වගේම හෘදයාබාධයන් ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න තමාගේ පාරම්පරාගතව රෝගී තත්ත්වයන් පවතින නම් පරම්පරාගතව පැවතෙනා වූ රෝගී තත්ත්වයන් පවතින ඒවා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න නිසියාකාරව වෛද්‍ය උපදෙස් පිළිපදමින් කටයුතු කරන්න මතක තබා ගන්න. ඔබට යම්කිසි ආකාරයක උගුර කන නාසය පිළිබඳව පවතිනා වූ රෝගී තත්ත්වයන් පවතින නම් ඒවා වල උස්සන්න වීමේ තත්ත්වයක් පවතිනවා. ඒ වගේම යම් ආකාරයක කකුල් වල ගැටලු සහගත තත්ත්වයන් නැතිවීමේ හැකියාව පවතිනවා. පාදාශ්‍රිත රෝගී තත්ත්වයන්, නහර ගැටකැවීම් විසීම් තත්ත්වයන්, තුවාල වීම තත්ත්වයන් වගේම රථ වාහන පදවන විට නිතරම ඔබ සැලකිලිමත් වන්න නිසි වේග සීමාවන් අනුගමනය කරමින් පාරේ යාමේදී ප්‍රවේශම් සහගතවද සියලු දේ පැතයි බලාගෙන නිවැරදිව ගමන් කිරීමට නීතිය අකුරටම පිළිවෙදමින් කටයුතු කිරීමට මතක තබා ගන්න සිංහලක් නෙමෙයි නැත්නම් නීතිමය ප්‍රශ්න ගැටලු සියලු දේට මුහුණ දීමේ හැකියාවක් පවතින කාලවකවානු නිසා ඔබ යම්කිසි ආකාරයක රථ වාහනයක් පදවනවා නම් ඔබ පදවන රථ වාහනය පිළිබඳව විශේෂ සැලකිල්ල දක්වන වෙනත් දේවල් ගැන නොසිතා තමා සමග යන පුද්ගලයන් පවා ආරක්ෂා කරගන්නමින් ඉදිරියට යාමට මතක තබා ගන්න සිංහලක් නෙමෙයි. ඒ වගේම සිංහලක් නෙමෙයිවන්ට දකින්න ලැබෙන තවත් ප්‍රශ්නකාරී තත්ත්වයන් නම් නොසිතූ ආකාරයේ මානසික පීඩාකාරී තත්ත්වයන් නැති වෙනවා. නොඑක් විට ඒ තත්ත්වයන් වළක්වාගෙන කටයුතු කිරීමට ඔබ නිතරම මතක තබා ගන්න. ඒ වගේම ඔබට මෙවන් තත්ත්වයන් වළක්වා ගැනීමට කටයුතු පිළිවෙත් හැටියට සෑම දිනකම උදෑසන අවදි වී බුදුන් වැදීම වගේම පංචශීලයේ පිළිපදව කටයුතු කිරීම, හැකියාව පවතින දිනකට විනාඩි 10ක 15ක කාලයක්වත් භාවනා යෝගීව කටයුතු කිරීම, ඔබට හැකි සෑම අවස්ථාවකදීම බලු කපුටු දාන වගේ දේවල් දීම, එහෙම නැත්නම් ගිලන් වූ පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට, වයසින් වැඩි පුද්ගලයන්ට යම් ආකාරයක ඔබට හැකියාව පවතින ආකාරයට උදව් කිරීම, ආහාර පාන හෝ ලබා දීම, සතුන්ට ආහාර පාන ලබා දීම වගේ දේවල් ඔබ කන බත්පතෙන් බත් ටිකක් හෝ සතෙකුට ලබා දීම මගින් ඔබට යම් ආකාරයේ පුණ්‍ය ශක්තිය වඩවා ගැනීමේ හැකියාවක් පවතී. ඒ වගේම ඔබ සෙනසුරු ග්‍රහතුමාට ඇති ප්‍රශ්න ගැටලු සහගත තත්ත්වයන් පවතින ඒවට අවශ්‍ය කරන වත් පිළිවෙත් කිරීම ඉතාම යහපත්. ඔබට හැකියා සෑම අවස්ථාවකම ආගමනුකූලව කටයුතු කරනා වගේම බෝධීන් වහන්සේලා නැවීම, බෝධි පූජා පැවැත්වීම වගේ දේවල්, විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටියක් වගේ පූජා කිරීම, උන්වහන්සේලාට කන්නලව් කිරීම, උන්වහන්සේලා මගින් ශක්තිය ලබාගෙන ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමේ හැකියාව පවතී. ඒ වගේම මෙම කාලවකවානුවේදී ඔබට දකින්න ලැබෙන විශේෂත්වයන් නම් වෙනදා නොකියූ ආකාරයට බොරු කියන තත්ත්වයක්ද දකින්න ලැබෙනවා. බොරු කියන තත්ත්වයන් යම් කිසි ආකාරයක පාලනයක් කරගෙන බොරු නොපවසා සත්‍ය පවසා නිවැරදි ගමනක් යාමට මතක තබා ගන්න සිංහලක්න හිමියන්ට මෙම කාලයේ වකවානුවේදී මේ සිදුවන්නා වූ ග්‍රහමාරු පිළිබඳව තවත් වීඩියෝ මෙම මාසය තුළම ලැබේ. ඒ සෙනසුරු අෂ්ටමය රාෂ්ටක තත්ත්වය පිළිබඳව කොටස් දෙකකින් යුක්ත වීඩියෝවක් ඉදිරියේදී ලැබේ. එයද ඔබට අසනමෙන් ඉල්ලා සිටිමින් මා දැන නවතින ඔබ සැමට තෙරුවන් සරණ ඔබ කරන සිතුම් පැතුම් සියලු දේ සාර්ථක වේ නිරෝගී කාලයක් වේවා යන්න මාගේ ප්‍රාර්ථනාවයි.